ටිකක් පහවෙලා හරි මට හිතුණා වීඩියෝ එකක් ගේන්න ඕනි කියලා. ඉතින් මේ සතියේ එක දවසක් මම ගත කරපු හැටි ඔයාලත් එක්ක බෙදා ගන්න ආස හිතුණා. ඉතින් මගේ වීඩියෝස් වලට ආසයි ඉන්නවනම් එන්න මේ පැත්තට මේ සතියේ ගෙවුන හැටි මම ආසයි ඔයාලත් එක්ක බෙදා ගන්න. බබාව ස්කූල් එකට දැම්මට පස්සේ මම කෙලින්ම එන්නේ මෙයාලා ළඟට. මෙයාලා දැන් ටිකක් මල් දෙනවා හරි හොරයි මට. ඉතින් පහුගිය කාලේ නම් මල් සෑහෙන තිබුණා. දැන් මල් නැහැ. ඉතින් මං ඊයේ හවස මිගොලන්ට පොහොර ටිකක් දැම්මා. ඉතින් අද උදේ ඉක්මනින්ම ආවේ වතුර ටික දාන්න. මොකද දවල් වෙනකොට අවුව වැඩි මෙතනට. මං හිතන්නේ මල් අඩු වෙන්න හේතුවත් ඒකයි. දැන් මම මේ තැනට ආවට පස්සේ මේගොල්ලෝ මේ පරිසරයට හුරු වෙන ටික දවසක් යනවනේ. ඉතින් අර අවුව ගතිය වැඩි නිසා ඒ අවුවට හුරු වෙන ටික කාලයක් යන නිසාත් වෙන්නේ නැති. එයාලා දැන් මල් ටිකක් දෙනවා අඩුයි. සහ මෙතන තාම මම පිළිවෙලට හදාගත්තේ නැහැ. ඒකට මට වෙලාවක් නැහැ. ඉස්සරහට ගාඩන් ටුර් එකක් අරන් මං එන්නම්. මෙයාලත් ලස්සනට පිළිවෙලට හොඳට මල් පිපුණාට පස්සේ හදාගෙන. මේ හෙන්ද්‍රික්ක පඳුර තමයි මට හවසට ඇති තරම් මල් බුදුන් වහන්සේට පූජා කරන්න මල් දෙන්නේ. ඉතින් මෙතන මාරම සුවඳයි. මෙතන ලොකු පඳුරක් තියෙනවා. දැන් මෙතනත් මම පොඩි මල් පාත්තියක් හදන්න ලෑස්ති කරලා ඉන්නේ. ඉතින් ඒක හදාගන්න කෙනෙක් මං හොයනවා කියන මේ දවස්වල පොඩි වැඩවලට. ඉතින් යා එනකල් මම මේක මුකුත්ම කපලා අයින් කරන්නේ නැහැ. මාරම සුවඳයි. හවසට ලස්සනට මල් පිපිලා හරියට මේ පුරාවටම මල් පිපිලා උදේට ඉතින් ඒක පරවලා යනවා. සමහර වෙලාවට මට හරි දුකයි. ගොඩාක් මල් පරවලා යන එකට. ඒ වුණාට ඒක තමයි සබහාදාමේ රීතියනේ. සබහාදාමත් හරි අපූර්ව විශ්ම ජනක තැනක් ඉතින්. මේ මලොත් හරි ලස්සනට පිපිලා තියෙනවා. මං හිතනවා ඔයගොල්ලන්ගේ ගාඩන් වලත් මේ වගේ ලස්සන මල් ඇති. මේකත් දවස පුරාවට මල් පිපිලා තියෙන නිසා ඇස් දෙකට මාරම ලස්සනයි. ඉතින් මං මේ වගේ මල් වලට ගොඩක් ආසයි. මෙන්න මේ පැලෙත් සෑහෙන මල් දෙපිච්ච පැලයක් දැන් ගොඩක් මල් අඩුයි. 1යි 2යි මල් පිපෙන්නේ. ඉතින් මේවටත් මම පොහොර දාලා මෙයාලට අවශ්‍ය පෝෂණය දීලා තියෙන්නේ මම. ගාඩන් ටුර් එක ගේනකොට මේගොල්ලෝ ලස්සනට ඉඳී. නාගරීකරණය වෙච්ච පරිසරයක ජීවත් වෙනකොට අපිට අපේ මානසික නිදහස සහ මානසික තෘප්තිය ගොඩක් වැදගත්. ඉතින් කොළ පාට කියන්නේ අපේ මනස දියුණු කරන, මනසේ ඇතිවෙන ආතතීන් අඩු කරන දෙයක්. ඉතින් කොච්චර නාගරීකරණය වුණත් මහල් නිවාස සංකීර්ණයක ජීවත් වුණත් මේ කොළ පාට දක්නකොට පුදුම සැනසීමක් දැනෙන්නේ. ඒ නිසා මං හරි ආසයි මෙන්න මේ උදෑසනට. ඉතින් මගේ දෙවන රාජකාරිය ගෙදර ඉන්න දවස්වලට කෙලෙම ගිහිල්ලා ඇඳ හදන එක. අපි පොඩ්ඩත් එක්ක මේක නම් කරන්නම අමාරු දෙයක්. හැබැයි ගැහැණියගේ පිළිවෙල පිරිසුදුකම කියන දේ දිස්වන තැනක් තමයි තමන්ගේ කාමරය, රූම් එක. ඉතින් මගේ රූම් එකෙත් මම මුල් තැන දෙන්නේ ඇඳට. අපි ලෝකෙ කොහේ ගිහිල්ලාවත් අපිට නිදහසේ ඉන්න පුළුවන් එකම තැන අපේ ඇඳනේ. ඉතින් පිළිවෙලට පිරිසුදුවට ඇඳ තියාගන්න එක තමයි ගැහැණියකගේ නැත්නම් ගෘහණියකගේ වගකීම. ඉතින් මාත් මගේ බෙඩ් එක පිළිවෙලට තියාගන්නවා. හැබැයි හවස් වෙනකොට මේ පිළිවෙල කොහෙන් ගියාද මන්දා. ඉතින් යාට මුකුත් කියන්න බෑ ඉතින්. ඊ හදපු රොටි තිබුණා. ඉතින් ඒක මං ආපහු රත් කරගෙන උදේට කෑවා. බබාට හදපු කෑම මං උදේට කෑවේ නැහැ. එයාට බත් කවලා වෙනම ස්නැක් එකක් තමයි ස්කූල් එකට යවුවේ. මට බත් කන්න බෑ. ඉතින් මම රොටි ඊයේ රෑ හදපු ලුණු මිරිස් උදේට කාලා අනිත් පැල ටික තමයි ගන්නවා. දෙක ටිකක් වෙනවා. ඒ දවස් දෙකකට පුළුවන් තරම් වෙච්ච පොරනවා. පොඩි වෙනවා. කර ටිකක් කරගන්න උදේවල්. මම මේ තැන හදාගෙන තියෙන්නේ මේ පිටිපස්සේ බල්කනි එකක් තියෙනවා මට. ඒ බල්කනි එක ගාව පොඩි ඉඩක මම පොඩි රෙදි වැලක් බැලලා රෙදි වනන්න හදාගත්තා. මොකද එතන ගොඩක් අවුව එනවා. ඉතින් ඉක්මනින්ම හවස් වෙන්න කලින් රෙදි ටික හොඳට වේලෙනවා. මම ඉතින් එතන රෙදි ටිකක් දාලා මම ලෑස්ති වෙන්නේ අද මගේ දවසේ අනිත් වැඩ ටිකට යන්න. අපි වෙනුවෙන් පුංචි හරි වෙලාවක් වෙන් කරගන්න ඕනේ නේ. අපි කොච්චර කාර්ය බහුල වුණත් අපි අපේ දරුවෝ වෙනුවෙන්ම හිටියත්
අපිට එක පුංචි විනාඩියක් හරි වෙන් කර ගන්න ඕනේ. ඉතින් මාත් හිතුවා මං වෙනුවෙන් එක පැයක් හරි දවසේ දෙන්න ඕනේ කියලා. ඉතින් මම ලෑස්ති වෙලා මගේ චූටි මේකප් එක දාගෙන මම එළියට යනකොට ඇත්තටම මේකප් කරනවා අඩුයි. මට ලිප්ස්ටික් චුට්ටක් දා ගන්නවා. ඊට පස්සේ මගේ අනිවාර්යම කරන දෙයක් තමයි මගේ සන් ප්‍රොටෙක්ෂන් එක දාගන්න එක. මගේ අත්වලට මුලට අනිවාර්යයෙන්ම සන් ප්‍රොටෙක්ෂන් එක දාලා ඉතින් මම මගේ දවසේ එළියට යන වැඩ ටික කරගන්නේ. නැත්තම් මට අවුවට ගිහපු ගමන් මගේ හැම පිච්චෙනවා ඉක්මනට. ඉක්මනින්ම කල වෙන්නේ මගේ අත් දෙක. මම දන්නේ නැහැ මොන හේතුවක්ද කියලා ඒක. අත් දෙක කල වෙනවා ඉක්මනින්ම. ඒ නිසා මම අත්වලට වැඩිපුරම සම්ලක් එකක් දාගෙන මගේ ওই චුටි අයිටම් එකක් දාගෙන මම රෙඩි වෙන්නේ මං වෙනුවෙන් අද දවසේ පුංචි වෙලාවක් වෙන් කරගන්න. මම හරිම ආස දෙයක් තමයි සන්ග්ලාසස් වලට. ඉතින් මට ගැළපෙන දෙකක් ඉතින් හොයාගන්න මම රෙඩි වුණාට පස්සේ ටිකක් try කරනවා. මොකද ගොඩක් තියෙනවා ඒ හැම දෙයකම ආසයි. හැබැයි ඉතින් අන්තිමට යන අන්තිමට ඉතින් ගැළපෙන එකක් වෙන්නත් එපයි. ඉතින් අන්තිමේදී මම ඕක හොඳයි කියලා තීරණය කරා. ඉතින් ඔන්න ඕක දාගත්තා. ඔය විදිහට. කොටෙත් කපන්න වගේ වෙලා ඇවිල්ලා. මට වැස්ලින් නම් යනවා මාර විදිහට. මොකද මාර විදිහට ඩ්‍රයි වෙනවා. වතුර බොනවා අඩුයිනේ. අනික මේ දවස්වල ක්ලයිමේට් එකත් එක්ක අනිවාර්යයෙන්ම වැස්ලින් එකක් වගේ හොඳ මේ ප්‍රොඩක්ට් එකක් යූස් කරන්න. මම නම් මේ කිසිම දෙයක් යූස් කරන්නේ නැහැ. වැස්ලින් එක තමයි මට මේ කොකෝ වැස්ලින් එක තමයි ගොඩක්ම හරියන්නේ මගේ ස්කින් එකට. ඒ නැත්තම් මාරම ඩ්‍රයි. ඒක අනිවාර්යෙන් දාගෙන පර්ෆියුම් පොඩ්ඩකුත් දාගන්නවා. ඉතින් කොච්චර මේකප් දාන්නේ නැහැ මේ ගොඩක් දේවල් ඇප්ලයි කරන්නේ නැහැ කියලා හිතුවා. ඉතින් පොඩි දේවල් ටික අනිවාර්යෙන් දාගන්න අමතක කරන්නේ නැහැ. අද මම හදන්නේ ගොඩක් එළියට යන්න මට මගේ වැඩ ටිකක් තියෙනවා කරගෙන ඉන්න. ගොඩක් වැඩ මේ පොත් ටිකක් ගන්න ඕන ටිකක් තියෙන්නේ. මේ පොඩි පුංචි වෙලාව මම වෙනුවෙන් වෙලාව වෙන් කරගන්න තමයි ලෑස්ති වෙන්නේ. මොකද මේ දවස් ටිකේ මම ගොඩක් බිසි. ඉතින් එළියට යන්න ඕනේ නැහැ. ඉතින් අද පොඩක් යනවා මසාජ් එකක් කරගෙන ඉන්න. ඒකම කියන්න ඕනි දැන් මේ ෆ්‍රොක් එක හරිද? මේ ෆ්‍රොක් එකට මම මාර ආසයි. ඒක දන්නවද හැම වෙලේම මේ ෆ්‍රොක් එකම තමයි මම අඳින්නේ. ගොඩක් අය අහනවා එක ෆ්‍රොක් එකයි තුවාර තියෙන්නේ කියලා. මේක මම අඳින්නේ ඇයි දන්නවද? මාර පහසුයි. අයන් කරන්න ඕනෙත් නෑ. මොකුත් ඕනේ නෑ. ගත්ත ගියා. විසාරියයි සිංගල් මචීතේ. එන මාත් එක්ක අද දවස ගත කරමුද? අපි මොන තරම් කැපවීම් කළත් අනුන් වෙනුවෙන් කැපවීම් කරත් තමන්ට පුංචි හරි වෙලාවක් වෙන් කරගන්න ඕනේ. අපි හැමදේම කරන්නේ අපි වෙනුවෙන් සහ අපේ පවුල වෙනුවෙන්. හැබැයි කවදාවත් හිතන්නේ නැහැ තමන් ගැන. පහුගිය අවුරුදු ගානටම මට මාව අතහැරිච්ච කාලයක් තිබුණා. මං කවදාවත් මට කිව තරක් දීලා තිබුණේ දවසේ එක වෙලාවක් මොකක්වත් මං ගැන හිතුවේ නැහැ. හැබැයි දැන් මම අතහැරිච්ච කාලය ආයෙ ගණන් ගන්න තමයි ක්‍රමානුකූලව හිතාගෙන ඉන්නේ. මං වෙනුවෙන් මම පුංචි වෙලාවක් වෙන් කර ගන්නවා. මං හරිම ආස දෙයක් තමයි මට වගේම මං ආදරය කරන දෙයක් තමයි පොත්. ඉස්සර මට ගොඩාක් පොත් තිබුණා. ඉස්කෝලේ යන කාලේ මං ගොඩාක් novels කියවපු කෙනෙක්. ගොඩාක් novels වලට ඇඩික්ට් වෙච්ච කෙනෙක්. ක්‍රමානුකූලව ජීවිතේට වගකීමෙද්දී ඒ දේවල් මගෙන් බැහැර වුණා. සංගීතය වගේම සාහිත්‍ය යන රසාස්වාදය ඉබේම මගේ හිතෙන් ඈත් වෙලා ගියේ. හැබැයි දැන් මං ආපහු පටන් ගත්තා. දැනුත් මගේ ළඟ ලොකු එකතුවක් තියෙනවා පොත්වල. ඉතින් මං දැන් හිතන්නේ මං කිසිම කෙනෙකුට ආයෙනම් පොත් දෙන්නේ නැහැ. ඇවිල්ලා ඕන තරම් පොත් කියවලා යන්න පුළුවන් දෙන්නේ නැහැ. ඉතින් මං ওই පොත් හතර තමයි ගත්තේ. මම මේ පොත් හතර කියවනවා මේ සතියේ ඉවර වෙනකොට. ආයෙ පොත් ටිකක් ගන්න ඕනේ. පුංචි බඩගින්නක් ආපු හන්දා ස්නැක් එකක් කාලා ග්‍රීන් ටී එකක් බිව්වා. උදේ වේලෙන දාලා ගියපු රෙදි ටික නවා ගන්න ඕනේ. තව රෙදි ටිකක් තියෙනවා නවන්න. ඊවත් එක්කම රෙදි නවන එක තමයි මට එපා කරපුම දේ. සමහර දවස්වල මම දවස් 2-3 මෙන්න මේ රූම් එකේ රෙදි කොට කරලා තියෙනවා.
මම ග්‍රීන් ටී එක බොන ගමන්ම රෙදි ටිකක් නවන්න පටන් ගත්තේ. අලා දන්නවද මේ රූම් එක මම වෙන් කරලා තියෙන්නේ තනිකර මගේ අනවශ්‍ය දේවල් වලට. අල්මාරේ, එතකොට පොත් කබඩ්ස්, එතකොට රෙදි, බෑග්ස් මේකේ එකීරෝගේ හැම දෙයක්ම තියෙනවා. තව බෙඩ් එකකුත් දාලා තියෙනවා. අයන් බෝඩ්ස්, ෂූ රෑක්ස් මේ හැම දෙයක්ම තියෙන්නේ මේ රූම් එකේ. මාස්ටර් බෙඩ්රූම් එකේ බෙඩ් එකයි, මිරර් ටේබල් එකයි, තව චූටි කබඩ් එකක් විතරයි තියෙන්නේ. අනිත් හැම දෙයක්ම මෙන්න මේ පුංචි රූම් එකේ තමයි තියෙන්නේ. බෙඩ් ෂීට් නවන්න නම් මට මාරම අමාරුයි. මට ඒක එපාම කරපු දෙයක්. ඉතින් ඒ වුණාද ඉතින් මගේ වැඩ මම කරගන්න එපා. ඉතින් මේ දවස් කොච්චර කාර්යබහුල වුණත් මං ආසාවෙන් කැමැත්තෙන් කරන්නේ. ගෘහණියක් විදිහට මේ වැඩ අපිම කරන්න ඕනේ. තව කවුරුත් ඇවිල්ලා අපිට කරලා දෙන්නේ නැහැ. ඒක කැමැත්තක් කරගත්තොත් පුරුද්දක් විදිහට අපිට අකමැත්තෙන් වුණත් මේ දේවල් කරන්න පුළුවන්. ඉතින් ආසාවක් තියෙන උන දෙක වැඩක් කරන්න. ඉතින් මම රෙදි ටික සේරම පිළිවෙලට නවලා බෙඩ්ෂීට් ටිකත් නවලා පැත්තකින් තියලා අහොර ගන්න තමයි යන්නේ. සමහර වෙලාවට මට එපාම කරපු දෙයක් තමයි අනවශ්‍ය රෙදි. මේකේ ඇත්තටම මම මේ අල්මාරිය දාලා තියෙන්නෙම මම ෂූටින් අඳින රෙදි. මේවා මීට වඩා ගොඩක් තිබ්බා. මේ ගියාස් කරන වෙලාවේ මම ගොඩාක් රෙදි අඳින්න පුළුවන් රෙදි ටික මේ දෙන්න පුළුවන් අයට දුන්නා. ඉතින් රෙදි ටිකක් පිළිවෙලට නැම්මා. hina වෙන්න එපානේ. පිළිවෙලක් කියලා නැහැ. මේ දැන් ගොඩක් අඩු කරපු නිසා තමයි ඔය තියෙන්නේ ඔය ගානට හරි. ඉතින් දවල්ට කන වෙලාවත් හරි පොඩ්ඩක් ගෙදර ආවට පස්සේ ඔයන්න කම්මැලි නිසා අපි දෙන්න ගියා අපේ සුපුරුදු තැනට. එයාට ඉතින් මහන්සි වුණාම එයාට ඔන්නේ එයා කැමති අරන් දෙන්න මම හැමදාම සැදී පැහැදී ඉන්නවා. සමහර වෙලාවට මුල බාන්නේ හැමදාම ජංක් ෆුඩ් වලට පොඩ්ඩ හුරු කරනවා කියලා කිව්වා කැමතිද? හැමදාම හිතන් ඉන්නවා ටිකක් දිග වීඩියෝ එකක් ගේන්න කියලා. මට හරි කම්මැලි අනේ මන් දන්නේ මේ වීඩියෝස් කරන්න YouTube එකට. ඉතින් අද ඔයාලා වෙනුවෙන් ගෙනාවේ චූටි වීඩියෝ එකක්. ඉතින් මම හිතනවා ඉතින් මොකක්ද පොඩ්ඩක් බලයි කියලා YouTube එක හර ආසාවෙට කරන්න ඕන මිසක් හර වෙලාව තියෙන නිසා කරනවා නෙමෙයි මම. ඉතින් ඔයගොල්ලෝ මාව like කරන්න, subscribe කරන්න, share කරන්න, පොඩි කමෙන්ට් එකක් දාන්න, subscribe කරන්න. තව වීඩියෝ එකකින් ඉන්නකෝ.